ඉස්කෝලේට ආදරෙන් පිළිගන්නවා. කලින් වීඩියෝ එකේ කිව්වා වගේ පොඩ්ඩොත් එක්ක නිවාඩු දවසට කොහේ හරි ඇවිදින්න යන්න කියලා මම කිව්වනේ. ඔන්න ඉතින් අපි තවත් ලස්සන තැනකට ගියා පොඩ්ඩොත් එක්ක ඇවිදින්න. පරිසරේ බලන්න, කුරුල්ලෝ බලන්න, නිදහසේ ඇවිදින්න, සෙල්ලම් කරන්න පුළුවන් මෙතන. ඔන්න ඔය දකින්න තැනට තමයි අපි ගියේ දියසර උයනට. මෙතනට ඇතුල් වෙන්න ඔයාලව දැකපු විදිහට ටිකට් එකක් ගන්න ඕනේ. අවුරුදු 4ට වැඩි බබාලට රුපියල් 50කුත් වැඩිහිටියන්ට රුපියල් 100කුත් ටිකට් එකක් මිලදී ගන්න ඕනේ. මේ තියෙන්නේ දියසර උයනට ඇතුල් වෙන තැනම තියෙන ලස්සන තැන. එතන පොඩ්ඩොත් එක සෙල්ලම් කරන්න පුළුවන්. දියසර උයන තෙත් බිමක්. ඉතින් මේ තෙත් බිමක ඉන්න කුරුල්ලෝ, එතකොට මේ පොකුණු වල ඉන්න සත්තු, මේ නෙළුම් මල්, මේ වගේ ලස්සන පරිසරයක ඇවිදගෙන යන්න අපිට පුළුවන්. මේ දියසර උද්‍යානයට ගියාම හරිම ලස්සනයි. ඉතින් මේ දියසර උයනේ ඇවිදිනකොට පොඩ්ඩොන්ට විතරක් නෙමෙයි අපේ ඇස් දෙකටත් අපේ හිතටත් පුදුම නිදහසක් දැනෙනවා. එතනත් බෝට්ටුවක් නම් තිබුණා. හැබැයි අපි ගිය දවසේ නම් බෝට්ටු පදින්න දුන්නේ නැහැ. මෙතන ෆොටෝස් ගන්නත් පුළුවන්. ඉතින් හුඟක් අය බර්ත්ඩේ ෆොටෝස් ගන්න, වෙඩින් ෆොටෝස්, ඒ වගේ ෆොටෝ ෂූට් කරන්නත් මෙතනට එනවා. අපිට නිදහසේ මෙතන ඇවිදගෙන යන්න පුළුවන් දරුවොත් එක්ක. ඉතින් එහෙනම් චුට්ටක් අපි ඇවිදලා බලමු මොනවද මේ ලස්සන දේවල් කියලා. මෙතන කෑම ගන්න තැනක් නැහැ. ඉතින් කෑම ගන්න පුළුවන් තැනක් මේ ළඟම තියෙනවා. රසම රස උණු උණු ආප්පත් එක්ක තේ බොන්න පුළුවන් තැනක්. එතනත් මම වීඩියෝ එකක් ඉක්මනටම ගේන්නම්. එතනත් පොඩ්ඩොත් එක්ක ගිහිල්ලා බලන්න පුළුවන් ලස්සන තැනක්. අපි පොඩ්ඩන්ට ගෙනිච්ච මෙතනට යනකොට වතුර බෝතල් දෙකක් විතරයි. දියත උද්‍යානේ නැති අවස්ථාවක් මෙතන පොඩ්ඩොන්ට තියෙනවා. මෙතන ලස්සන ගස් තියෙනවා. ඒ ගස් වැඩි උස නැහැ. එයාලට නැගලා බලන්න පුළුවන්. මොකද නාගරිකව ජීවත් වෙන පොඩ්ඩොන්ට ඇත්තට මේ වගේ ගහකට නගින්න අවස්ථාවක් නැහැනේ. ඉතින් හොඳම ලස්සනම තැනක් තමයි මෙතන. මෙතන ඇවිල්ලා මේ ගස්වල නැගලා ඒ අත්දැකීම ගන්න පුළුවන් පොඩ්ඩන්ට. මගේ පොඩ්ඩෝ දෙන්නටත් ගස් නගින්න ගස් නැහැ. ඉතින් මෙතනට ඇවිල්ලා මේ ගස් දැකලා ඉක්මනටම නැගලා බලනවා. ඉතින් පොඩ්ඩන්ගේ දල චාලක හැකියාවන් සංවර්ධනය වෙන්න මේ වගේ මේ ගස්වල නගින එක ගොඩක් ප්‍රයෝජනයි. ඒතරම ඉතින් ගස් නගින එක ලයිෆ් ස්කිල් එකකුත් වෙනවා. අඹ ගෙඩියක්, peer ගෙඩියක් වගේ ගහක් උඩ තියෙන දෙයක් හදා ගන්න, ගහකට නග ගන්න පුළුවන් වෙන්න ඕනනේ. ඉතින් කොහොමද ඔයාලගේ පැටුන්ට ගස් නගින්න පුළුවන්ද? ඔන්න මේ දෙන්නට නම් අමාරුයි තාම. මේ තියෙන්නේ තවත් ලස්සන පාරක් මේ පොකුණු උඩින් තියෙන. ඔයාලා දියසර උයනට ඇවිල්ලා පොඩ්ඩොත් එක්ක මේ කුරුල්ලෝ විවිධ වෙට්ලෑන්ඩ් එකක ඉන්න සත්තු බලන්න එයාලටත් කියලා දෙන්න. ස්තුතියි කොම්පියුටර් ඉස්කෝලේත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට. ආඩ පොඩ්ඩොත් එක්ක යන්න පුළුවන් තවත් තැන් ටිකක් මම අරන් එන්නම්. ඒ වගේම පොඩ්ඩොත් එක්ක ව්‍යාපෘති කරන හැටි, අකුරු ලියන හැටි, කියවන හැටි, ඒ ගැනත් වීඩියෝස් අරන් ඉන්න මම බලාපොරොත්තු වෙනවා. කොම්පියුටර් ඉස්කෝලේත් එක්ක එකතු වෙලා ඉන්න.